ආයුබෝවන් සුබ දේශනක්. මේ ඔබ එක්ක සිටින්නේ කොළඹින් පිටත ප්‍රථම සජීවී පුවත් විකාශය සමගයි. පුවත් ගෙනෙන මම මధుර වාචිත. ප්‍රථමයෙන් පුවත් සිරස්තල. සිංහ පුතුන් නිල ලාංඡන පැළඳි වගයි. අනුබුදු මිහිඳු පෙරහැර මෙවරක් කෑගල්ලේදී වසරක් සපිරුණු සෙන්පති පුවත්. කෑගල්ල විද්‍යාලයේ ශිෂ්‍ය නායක දිනය මෙවරක් පැවැත්වුණා. ඒ ජිනදාස පෙරේරා අනුස්මරණ ශාලාවේදී. ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායකයන් සහ කනිෂ්ඨ ශිෂ්‍ය නායකයන් සඳහා නිල ලාංඡන පැළඳවීම එහිදී සිදු කෙරුණා. ප්‍රධාන ශිෂ්‍ය නායකයා වූයේ මනුක ප්‍රභානෝ සහෝදරයා. උපශිෂ්‍ය නායකයා වූයේ තිසත් සේනාතිලක සහෝදරයා. ඔවුන් දෙදෙනාම සිහහඬ පුවත් කණ්ඩායමේ සමාජිකයන් වීම විශේෂත්වයක්. කෑගල්ල විද්‍යාලයේ 2026-27 වර්ෂයේ ප්‍රධාන ශිෂ්‍ය නායකවරයා ලෙස මනුක ප්‍රභාන රත්නායකවන මම කටයුතු කරනවා. කෑගල්ල විද්‍යාලයේ සිහඬ පුවත් කණ්ඩායමේ සමාජිකයෙකු ලෙසත් කෑගල්ල විද්‍යාලය මාධ්‍ය බහුමාධ්‍ය සංසදයේ සම සභාපතිවරයා ලෙසත් ඡායාරූප සංගමේ ප්‍රධාන සංවිධායකවරයා ලෙසත් මම කටයුතු කරන අතර පාසලේ අභිවෘද්ධිය වෙනුවෙන් අපකැප වෙනවා. මගේ කණ්ඩායම කෑගල්ල විද්‍යාලයේ ශිෂ්‍ය නායක මණ්ඩලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකවරයා වන තිසත් මෙත්සර, නියෝජ්‍ය ප්‍රධාන ශිෂ්‍ය නායකවරයන් වන කරුල් දෙවින් සමරසිංහ, ජීවගහල්තොට, චමෝත් ජනනීත, ගියාන් සත්සර මගේ කණ්ඩායමත් සමග පාසලේ කීර්ති නාමය සහ අභිවෘද්ධිය උදෙසා එක්ක එකමුතුව සමගින් කටයුතු කරනවා. ස්තුතියි. විජේතු කෑගල්ල විදුහල් මාතා. වාර්ෂිකව පවත්වනු ලබන පොසොන් මහා පෙරහර මෙවරත් කෑගල්ල නගරයේ පසුගියදා වීදි සංචාරය කෙරුණා. 85 වන වරටයි එය මෙවර පවත්වනු ලැබුවේ. වැවල දිනය විහාරස්ථානය මුල් කරගෙන වාර්ෂිකව පවත්වනු ලබන මෙම ඇසළ මහා පෙරහැරේ මෙවරත් කරඩුව වැඩම කරවීම සඳහා දළදා මාලිගාවේ ඇත් පන්තියේ සිංහරාජා ඇතා පැමිණීම සුවිශේෂත්වයක්. කෑගල්ල දිස්ත්‍රික්කයේ පුරාම සිටින විශාල ජනකායක් පෙරහැර නැරඹීම සඳහා කෑගල්ල නගර මධ්‍යයට පැමිණ සිටියා.
ශ්‍රී ලංකාවේ ප්‍රථම පාසල් සජීවී ප්‍රවෘත්ති විකාශය වන කොළඹඩියේ සේනානායක විදුහලේ සෙන්පති ප්‍රවෘත්ති විකාශයට වසරක් සපිරුණා. සැමරුම් උත්සවය පසුගියදා විද්‍යාලීය පරිශ්‍රයේදී පැවැත්වුණා. උත්සවයට සමගාමීව නවීකරණය කෙරුණු සෙන්පති ප්‍රවෘත්ති මැදිරිය විවෘත කෙරුණා. ඒ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් මනෝජ් නදීෂ අමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උත්සවය පැවැත්වුණේ විද්‍යාලීය සුභාෂණ ශාලාවේදී. මෙහිදී සෙන්පති ප්‍රවෘත්ති නිල ටීෂර්ට් එළි දැක්වීමද සිදු කෙරුණා. දැනට ක්‍රියාත්මක පාසල් සජීවී විකාශයන්හි ජාතික රූපවාහිනී නිල ෆේස්බුක් පිටුවද මෙහිදී එළි දැක්වුණා. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නිෂ්පාදන සේවා අධ්‍යක්ෂ ඉන්දික මාරසිංහ, විදුහල්පති සම්පත් වේරගොඩ යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. ශ්‍රී ලංකාවේ කොළඹින් බැහැර ප්‍රථම ප්‍රවෘත්ති විකාශය වන සිහහඬ ප්‍රවෘත්ති කණ්ඩායම සහ කෑගල විද්‍යාලයේ විදුහල්පතිතුමා සුභ පැතුම් එක් කර සිටිනවා. කොළඹ ඩීඑස්.එන්.නගර විද්‍යාලීය සෙන්පති ප්‍රවෘත්ති කණ්ඩායම සුවිශේෂී ජයග්‍රාහී සන්ධස්ථානයක් පසු කරමින් තිබෙනවා. ඔවුන්ගේ මාධ්‍ය මෙහෙවර පුරාවසර පුරාවට අඛණ්ඩව පවත්වාගෙන යාමට සමත් වෙලා තියෙනවා. මේ පාසලක් හැටියට මාධ්‍ය ඒකකයක් හැටියට ඔවුන් ලබපු සුවිශේෂී ජයග්‍රහණයක්. ඒ වෙනුවෙන් කෑගල විද්‍යාලීය සිහාණ්ඩ ප්‍රවෘත්ති කණ්ඩායම ඇතුළු අප සැමගේ සුභාශිංසන කොළඹ ඩීඑස්.එන්.නගර විද්‍යාලීය මාධ්‍ය ඒකකය වෙත පිරිනැමීමට කැමැතියි. ගුරු මෑණිවරු පියවරුන්ගේ කැපකිරීම, දරුවන්ගේ දෙමව්පියන්ගේ කැපකිරීම තමයි මෙතන තියෙන්නේ. ජාතික රූපවාහිනියට අපි කරේ ඒ කරගෙන යන වැඩ කටයුත්තට අවශ්‍ය කරන තාක්ෂණික දායකත්වය ලබා දීම. ඒ දායකත්වය ලබා දීම ජාතික රූපවාහිනිය කියලා කියන්නේ එක අතකින් ගත්තොත් රටේ නීතියක්. රූපවාහිනී සංස්ථා පනත වගේ ස්ථාපිත කරපු රජයේ ආයතනයක්. මේක අනිකුත් නාලිකා වගේ නෙමෙයි. එතකොට එහෙම ආයතනයකට ජාතික වගකීමක් තියෙනවා. එතකොට මේ ජාතික වගකීම ඇතුලේ මේ වගේ කටයුතු කරන පාසලක් දැක්කට පස්සේ ඒකේ අපිට තාක්ෂණික වශයෙන් කරන්න පුළුවන් දේ කරලා දෙන එක අපේ යුතුයකමක් වගකීමක්. අදට ප්‍රවෘත්ති සමාප්තයි. ඔබට සුබ දවසක්. ආයුබෝවන්.